අයිබෝවන් මේ මගේ අලුත් channel එකට ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මේකට මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්න ආවට බොහොම ස්තුතියි. ඒ වගේම අපි ඉල්ලා හිටිනවා channel එක subscribe කරන්න කියලා. මේකේ තනිකර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් ගැන. එකක් තමයි මේ ධර්මය කොහොමද අපි ගිහියන් වශයෙන් ධර්මය ප්‍රායෝගික කළා මේ භවයේදී අඩුම ගානේ සෝවාන් මාර්ගයටවත් පිවිසෙන්න. ඒ කියන්නේ ධර්මය ගිහි ඇසින් අපි දන්නවා YouTube එකේත් අනිත් නාලිකාවලත් මේ ගොඩක් ඕගොල්ලොන්ට ධර්මය ඇහෙනවා. ධර්මය දන්නවා මිනිස්සු ගොඩක්. මම දකින දේ තමයි මේක ප්‍රායෝගික කිරීමේ ගැටලුවක් තියෙනවා. මම කියන්නේ මමත් මේ මමත්වය ඉහළ දාගන්න යන්නේ මේ මම ප්‍රායෝගික කරන 100% ප්‍රායෝගික කරන පුද්ගලයෙක් කියලා. මමත් මේ ඉගෙනගෙන යන ගමනක් යන්නේ. ඉතින් මේ ගමනේදී මං හිතුවා අනිත් අයවත් සම්බන්ධ කරගෙන මේක ප්‍රායෝගිකත්වයට මුල පුරන්නේ කොහොමද කියලා යම්කිසි අදහසක් දෙන්න. අනිත් කාරණාව තමයි මේ වර්තමාන විද්‍යාවෙන් යම්කිසි නව පරීක්ෂණ හොයා ගැනීම දැක්කහම මේ ධර්මයේ කරුණු එක්ක සමහරවිට අපිට හිතෙනවා මේක මෙතන මේක සම්බන්ධ වෙනවා කියලා. මේ ධර්මයේ තියෙන කියන්නේ පුදුම සහගත බව මනවින් පෙන්වනවා. අන්න මේ වගේ වර්තමාන විද්‍යාවත් හා මේ බුදුදහම ගලපන්න සමහර කරුණු සම්බන්ධව එදිනෙදා ලෝකයේ ඇතිවෙන කරන පරීක්ෂණ අනුව මේ ගැලපීම කරන්නත් මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක මම කාරුණිකව ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. ඉතින් මේක ධර්ම කරුණු ඒ කියන්නේ ප්‍රායෝගික කරුණු ඒ කියන්නේ එදිනෙදා ප්‍රශ්න අපි හිතමු රටේ යම්කිසි ප්‍රශ්නයක් වුණා කියලා. අන්න ඒ ප්‍රශ්නේ අරන් කොහොමද ධාර්මික හැකින් බලන්නේ කියලා. අනිත් එක මම කිව්වා වගේ මම 100%ක් ඒ ප්‍රායෝගිකත්වය පුහුණු වෙන ගමන් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මේක සංවාදයක අපිට නිරත වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. මගේ අදහසක් මෙහෙම වුණොත් නෑ මේක වැරදි. එක්කෝ ඒ අදහසට තවත් අදහස් එකතු කරලා මේක සාමූහිකව ඒ අපි ගිහියන් වශයෙන් සෝවාන් මාර්ගයට යන ගමනක් ගැන තමයි මගේ අදහස. ඉතින් අපි දන්නවා සෝවාන් වෙලා වුණත් ගිහි ජීවිතේ වුණත් සෝවාන් වෙලා මිනිස්සුන්ට ඉන්න පුළුවන්. ඉතින් අපි මේ මාර්ගයටවත් පිවිසුනොත් මේ වටිනා මනුස්ස ජීවිතේ ඉතාමත්ම වටින දෙයක් කියලා තමයි මං හිතුවේ. මේකේ මගේ අර අනිත් channel වගේ දේශපාලන ඒවා මුකුත් කතා වෙන්නේ සම්පූර්ණ ධර්ම කරුණු මත තමයි මේක පිහිටවලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ channel එකට ආවට. මුලින්ම මේ මම දැන් මේ මුල්ම වීඩියෝ එක කරන්නත් හිතුනේ අර විද්‍යාව හා බුදුදහම ගැන දේ තමයි අද මුලින්ම කතා කරන්න හිතුනේ. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ වල මම බලාපොරොත්තු වෙනවා කොහොමද දන්නේ මගේ කාල වේලාව අනුව අනිත් channel එකක් කරන නිසා මේ කොච්චර දුරට ඒ කියන්නේ දිනපතා නම් ධර්ම කරුණු අනුව ඒ කියන්නේ අර දේශපාලනය වගේ අලුත් තොරතුරු නිතරම එන්නේ නැහැ. ඒ නිසා අඩුම ගානේ සතියකට වීඩියෝ 2-3ක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මුල්ම එක අර ප්‍රායෝගික කිරීම විශේෂයෙන් ඊළඟ වැඩසටහනක් ඉක්මනට කරනවා. අර ප්‍රායෝගික කරුණු පිළිබඳවත් යම්කිසි අදහසක් තියෙනවා මේ වර්තමානයේ මේ ලංකාවේ සිදුවෙච්ච සිදුවීමක් එක්ක අපි කොහොමද ධර්මානුකූලව ඒ සිදුවීම ගන්න කියලා. ඒක මම ඊළඟ වීඩියෝට කරන්න. අද කරන්න හිතුණා මේ මම පහුගිය දවසක දැක්කා මේ එක මේ වාර්තාවක් විද්‍යාඥයන් පිරිසක් යම්කිසි කරපු සොයා ගැනීමක්. මං ඒ සොයා ගැනීම මොකක්ද කියලා පස්සේ එන්නම්. ඉස්සල්ලා මේ පොඩ්ඩක් ඕගොල්ලෝ මේ බලන අය කොහොමද ධර්ම දන්නවා ඇති ඒත් පොඩ්ඩක් අපි කතා කරමු මේ බුදුදහමේ එනවනේ මේ මහා කල්පය, අසංක කල්පය, එතකොට භද්‍ර කල්ප, එතකොට අන්තං කල්ප එහෙම කියලා එක එක කල්ප විස්තර කරනවා. හරි. දැන් අපි පොඩ්ඩක් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන අවබෝධයක් නැති මම ගොඩක් ඇතුළට යන්නේ යම්කිසි විස්තරයක් කළා මං ඊට පස්සේ අර කාරණාවට එන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ මහා කල්පය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මහා කල්පය කියන්නේ ලෝක විනාශය. කියන්නේ ලෝකය ආරම්භ වෙලා පැවතිලා කියන්නේ මෙහෙම ලෝක දැන් මෙතන මේ පොඩි සටහනකුත් පෙන්වන්නම්. මෙතන ඕගොල්ලොන්ට ඒක පේනවා ඇති. මහා කල්පය කොටස් 4කට බෙදෙනවා. ඔය 4 ඒ කොටස් වල එක කල්පයක තමයි ඔය මහා කල්පයේ කොටස් 4කින් එක කල්පයක තමයි මිනිස් වාසයක් වෙන්නේ. මේ මෙතන පේන්නේ මිනිස් වාසයක් වෙන්නේ එක කල්පයකදී. ඉතින් ওই මිනිස් වාසයක් වෙන කල්ප
ඒ එක කල්පය ඒකට අපි කියනවා අසංඛ්‍ය කල්පයක් කියලා. ඔය හතරට බෙදුවාම හතරෙන් එකකට කියන අසංඛ්‍ය කල්පයක් කියලා. හරිනේ. දැන් ඔය එක අසංඛ්‍ය කල්පයක් අයිමත් කොටස් 64කට බෙදෙනවා. අන්න ඔය 64න් එකක් තමයි අන්තං කල්පය කියලා කියන්නේ. දැන් මෙතන පේන විදිහට අර මිනිස්සුන්ගේ ආයුෂ 10 සිට නැවතත් ඒ උඩට ගිහිල්ලා පරමායුෂ දක්වා ගිහිල්ලා අයිමත් ඒ අඩු වෙලා උඩ අඩුම එකේ සිට වැඩිම එකට ගිහිල්ලා නැවතත් අඩුවෙන්න යන කාලෙට තමයි අන්තං කල්පය කියලා තියෙන්නේ. අන්න ඒ වගේ අඩු වෙලා වැඩි වෙලා එන ඒවා එහෙම ගිහින් ගිහින් එන ඒවා 64ක් වුණාම තමයි මේ අසංඛ්‍ය කල්පයක් ඉවර වෙන්නේ. අන්න එහෙම අසංඛ්‍ය කල්පයක් මිනිස් වාසය ඉවර වෙලා ඊට පස්සේ ඒ ලෝක විනාශය ඒ කියන්නේ එතන ලෝක විනාශය වෙනවා. හරි. අර මිනිස් දැන් අර උඩට ගිහිල්ලා ඒකාන්තක් කල්පයක් ඉවරන එකේදී ලෝක විනාශයක් වෙන්නේ නැහැ. ඒකේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවීමක් විතරයි වෙන්නේ. ඊට පස්සේ අර 64 ගියාට පස්සේ තමයි අර මෙතන පේන්නේ අර අපි එතන කියනවානේ මේ අන්තක් කල්ප මේ කල්ප විනාශය කියලා. එතකොට ලෝකෙම විනාශ වෙලා ඒ ලෝක විනාශයේදී මොකද්ද වෙන්නේ? ලෝක විනාශයේදී පෘථුවිය එතකොට දිව්‍ය ලෝක සහ සමහර බ්‍රහ්ම තල වෙනකම්ම මේ ලෝක විනාශය වෙනවා. ඊට පස්සේ අයිමත් අසංඛ්‍ය කල්පයක්ම ලෝකය හැදෙනවා. අයිමත් මේවා එකතු වෙලා අර බිග් බෑන් තියරි කියලා අර එහෙම කියන්නේ ලෝකයේ අයිමත් නැවතත් ඒ බිග් බෑන් තියරි නම් ඇවිල්ලා විශ්වය සම්බන්ධව මේක ලෝකය නැවතත් ඒ පෘථුවිය ග්‍රහතරු සූර්යයා හැදෙන කාලය ඒ කාලේ තමයි මේ අයිමත් නැවතත් ලෝකය හැදෙනවා. ඒ ලෝකය හැදෙන කාලෙන් පස්සේ හැදිලා සාමාන්‍ය විදියට මුකුත්ම නැතුව නිකන් පවතින කාලයක් තියෙනවා. ඒ කාලයේත් එහෙම අසංඛ්‍ය කල්පයක් කියලා තියෙනවා. එතකොට විනාශ වීම විනාශ වෙනවා මිනිස්සු මුලින්ම එකේ මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ලෝකය විනාශ වෙනවා. ඊට පස්සේ ලෝකෙ විනාශ වෙලා ටික කාලයක් තියෙනවා. ඊට පස්සේ නැවතත් ලෝකය හැදෙන කල්පයක් තියෙනවා. අන්න එහෙම තමයි තියෙන්නේ. එහෙම තමයි අර කල්ප ඔය අසංඛ්‍ය කල්ප ටික වෙනස් වෙන්නේ. හරි. දැන් නැවතත් අපි මේ දැන් මම කියන්න මතු කරන කාරණාව තමයි ඊට පස්සේ දැන් අර කිව්වනේ මේ අන්තං කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා ඔහොමම 64. දැන් මේ අපි වාසය කරන කල්පය අපිට කියන්නේ මේ මහා භද්‍ර කල්පයක් කියලා. මොකද මේ භද්‍ර කල්පයක් කියලා කියන්නේ අර මේ කල්පය ඇතුළත බුදුවරු 5 නමක් පහළ වෙනවා. හරි. ඒ බුදුවරු 5 නම පහළ වීම දැන් මේ බුදුවරු 5 නම පහළ වෙන්නේ මහා භද්‍ර කල්පයේ පිළිවෙලින් පළවෙනි දෙවෙනි තෙවන සහ තෙවන සිව්වන හා පස්වන අන්තල් කල්පවල ආයු පිරිහෙන කාලයේදී. ඒ කියන්නේ අර බුදුවරු අපේ මේ බද්ධ කල්පයේ ඉන්න ඒ බුදුවරු 5 නම ඇවිල්ලා කකුසඳ කොණාගනම කාශ්‍යප ගෞතම ඊට පස්සේ ඉදිරියේදීන් ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ඉතින් අර පළවෙනි එකේ උඩට ගිහිල්ලා අඩු වෙනකොට තමයි මුලම එකේදී ආවේ කකුසඳ. ඊට පස්සේ කකුසඳ කොණාගමන කාශ්‍යප ඇවිල්ලා දැන් ගෞතම බුදුහාමුදුරුවෝ කාලේ තමයි අපි උඩටම ගිහිල්ලා ආයුෂ පිරිහීගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ ඊළඟට ආයිමත් වැඩි වෙලා අඩු වෙන කාලෙ තමයි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් ඔන්න දැන් මෙතන තමයි කාරණාව. දැන් අපි මේ බුදුහාමුදුරුවෝට එන්න ඉස්සෙල්ලා කාශ්‍යප බුදුහාමුදුරුවෝගේ කාලේ මොකද වුනේ? ඒ ආයුෂ වැඩි වෙලා අඩු වෙගෙන යද්දි කාශ්‍යප බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඒ ශාසනය තිබිලා ඊට පස්සේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා ගිහින් අයිමත් වැඩි වෙලා අඩු වුණා. එතකොට තමයි ගෞතම බුදුහාමුදුරුවෝ ආවේ. දැන් මේකයි වැදගත් කාරණා. දැන් මෙතන ඕගොල්ලොන්ට පේනවා ඇති මෙන්න මෙහෙම දෙයක්. මෙතන මේ වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. 2023 වාර්තාවක්. DNA study reveals humans nearly vanished 800,000 years ago with just 1,280 people repopulating the earth. අන්න වැදගත් දේ. දැන් මෙතන මේ මොකද්ද කියන්නේ? මේ DNA වලින් පරීක්ෂණයක් කරලා තියෙනවා විද්‍යාඥයෝ යම්කිසි ක්‍රමවේදයක්. ඒකේ අර විස්තරේ මම ලින්ක් එකක දාන්නම් පල්ලෙහා. මේ මිනිස්සු මීට අවුරුදු ලක්ෂ 8කට ඉස්සල්ලා මේ කාලේ හොයාගත්ත විදිහක් තියෙනවා. ලක්ෂ 8කට විතර ඉස්සල්ලා නියර් එක්ස්ටින්ට්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ මිනිස්සුන්ගේ ජනගහනය ජනාවාසය නැති වෙලා අන්තිමට මිනිස්සු 1280 දෙනෙක් විතරයි මේ ලෝකේ හිටියේ. අන්න ඒගොල්ලොන්ගෙන් තමයි නැවතත් මේ ලෝකේ මෙහෙම ඇවිල්ලා පත් වෙලා මේ වර්තමාන මිනිස්සු ඉන්නේ මේ 1800 දෙනාගෙන් කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. මෙතන තවත් විශේෂයෙන් සඳහන් වෙන දෙයක් තමයි this population bottleneck
may have been caused by severe climate change, including prolonged droughts and ice ages, and it's thought to explain a gap in the fossil recorded during this period. මේ අර මිනිස් ඒගොල්ලෝ එතන වැදගත් දේ තමයි මේ අඩු වෙන්න හේතුව එක්කෝ ගොඩක් මේ නියග කාලයක් එක්කෝ අයිස් ඇවිල්ලා ආහාර අඩුවීමක් නැත්තම් මේ වැස්ස ක්ලයිමට් චේන්ජ් එක දේශගුණික විපර්යාසයක් මගින් ඇති වෙච්ච දෙයක් කියලා. ඒ වගේම මේ ධර්මයේ සඳහන් වෙනවා මේ සූත්‍ර කීපයකම මේ අර අන්තාකල්ප විනාශයත් වෙන්න පුළුවන් ඒ ආකාර අර තුනක් ගැනත් සඳහන් වෙනවා. එතන සඳහන් වෙන්නෙත් මේ ආයුෂ අඩු වෙන්න පුළුවන් කියලා. මේ ලෝභය වැඩි වෙලා මේ ආයුධ එක විදියක් ඊට පස්සේ මේ මෝහය නිසා ඒ වගේ දේවල් වලින් ලෙඩ රෝග මිනිස්සුන්ට ඇති වෙලා නැත්තම් අනිත් ක්‍රමය තමයි මේ දේශගුණික විපර්යාසයක් ඇති වෙලා මේ නියගය වගේ දේවල් ඇවිල්ලා වෙන්න පුළුවන් කියලා. දැන් මෙතන ඒ සාධකත් පැහැදිලිව පේනවා. ඒ කියන්නේ දැන් මේ මෙතන මුකුත් මේ පෙන්වන්නේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ආයුෂ වැඩි වෙලා අඩු වෙලා ගිහලා අර අන්තර්කල්ප විනාශයේදී ඉතුරු වෙච්ච මිනිස්සු අන්න එතනින් අයිමත් එහෙමනේ අර ආයුෂ 10ට අඩු වෙනවා කියනවනේ මිනිස්සු මරාගෙන මේ වෙලා 10ට අඩු වෙලානේ නයිමත් වැඩි වෙන්නේ. අන්න ඒ අඩු වෙලා හිටපු කාලේ මිනිස්සුන්ගේ හොයා ගැනීම තමයි මේ පරීක්ෂණවල එතන විද්‍යාත්මක විස්තර වගේක් තියෙනවා කොහොමද හොයාගත්තේ ඒ කාලේ කොච්චරක් ඇයි මෙච්චර කල් අඩුනේ කොහොමද කියලා හොයාගත්ත විදි ඒ විද්‍යාත්මකව විස්තර කරනවා. මට මෙතන මතු කරන්න ඕනුනේ ඒ බුද්ධාගමේ බුදුරජාණන් වහන්සේ මීට ඉස්සල්ලා ඒ කියපු ඒ කල්ප විනාශය ඒ කල්ප විග්‍රහය ගැන කියපු දේවල් දැන් මේ වගේ දේවල් වලින් තවත් පැහැදිලි වෙනවා විතරක් නෙමෙයි අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක්ක ඒ වෙච්ච අන්තර්කල්ප විනාශයත් එක්ක අපිට සංසන්දනය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කියවෙනකොට අපිට තේරෙනවා මේවා ඇත්තටම විද්‍යාත්මකවත් එනකොට හරියට ඔප්පු වෙන දේවල් ඇත්තටම මෙහෙමයි බුදුදහමේ ඒවා විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. ඒවා මනසත් එක්ක සම්බන්ධ වෙන ගොඩාක් දේවල් යම්කිසි මේ වගේ භෞතික කරුණු යම්කිසි දේවල් ඔවුන් දැන් ඔප්පු කරගෙන යනවා. අපි හිතන් මම නම් හිතන්නේ තාමත් අපේ විද්‍යාව මේ ඒ ටික දියුණු වෙන වුණාට ගොඩක් දේවල් තාම බුදුරජාණන් වහන්සේ කියපු දේවල්ට ලං කරලා නැහැ. මේ වගේ දේවල් තමයි සමහර දේවල් දැක්කහම මම ඒකයි මේ channel එකෙත් මතු කරේ. මේ වගේ ඒවා කිව්වහම අපිට තවත් මේ කියන මේ මෙතනින් මුකුත් කරන්න නැහැ. මේ මම කියන අදහස් කරන්නේ බලන්න මේ බුදුහාමුදුරුවෝ මේ විද්‍යාව නිසා බුදුහාමුදුරුවෝ කියපු හරි කියන එක නෙවෙයි මම කියන්නේ. බුදුහාමුදුරුවෝ කියපු නිසා දේ බලන්න විද්‍යාවනුත් පෙන්නනවා කියන එක. මොකද කොහොමත් විද්‍යාවට සමහර දේවල් ඔප්පු කරන්න බෑ. හැබැයි සමහර ඔවුන්ට දැන් දියුණු වීමත් සමගම සමහර දේවල් මේ දැන් අලුතෙන් එන ඒවායින් අපිට පේනවා මේක කොච්චර කියපුවා කොච්චර සත්‍ය දේවල්. ඒ කියන්නේ කොහොමත් සත්‍ය තමයි අනිවාර්යයෙන්ම. නමුත් මේවත් ඔප්පු වෙනකොට තවත් පේනවා මේවයි තියෙන මේ ගැඹුරු බව සහ කොච්චර හරියට ඒ දේවල් කියලා තියෙනවද කියලා. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනුනේ මේ channel එකේ මුල්ම වීඩියෝ එකෙන්. ඊළඟට අපි බලමු තව දේවල් වල ප්‍රායෝගික පැත්තට අර ඉස්සෙල්ලා කිව්වාගේ ප්‍රායෝගික පැත්තට අපි ධර්මයත් එක්ක කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යමු. ඒ තියෙන ගැටලු මේව කරගෙන කොහොම හරි මේ සෝවාන් මාර්ගයට පිවිසීම තමයි අපේ මූලික අරමුණ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. බොහොම ස්තුතියි.